Hello. Welcome to our YouTube channel. ඔන්න අද අපි දෙන යන්න හදන්නේ බත්තර මුල්ලේ තියෙන දියත පාක් එකට. අපි දෙන්න ඉස්සෙල්ලාම ට්‍රේන් එකේ කොටුවට ආවා. කොටුවෙන් අපි දෙන්න කොට්ටාව කොටුව පිටකොටුව බස් එක නැගලා තමයි බත්තර මුල්ලට ගියේ. දියතු වෙන බත්තර මුල්ල පොල්දුව හන්දියේ වෝට්ස් ඒජ් හෝටලය අසල තමයි පිහිටලා තියෙන්නේ. මෙම උද්‍යානයේ ඉදිකරලා තියෙන්නේ දියවන්නා ඔයේ ඉවුරේ වගුරු බිමක. ඒ පොල්දුව හන්දියේ පාර්ලිමේන්තු සංකීර්ණය සහ දියවන්නා ඔය අතර පිහිටලා තියෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ දියතු වෙනට. ගිහිල්ලා බලමු මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා දියතු වෙන. ගොඩ කාලයකට පස්සේ අයියත් ඇවිල්ලා තියෙන ගොඩ කාලෙකට පස්සේ මමත් සෑහෙන කාලයකට පස්සේ ආවේ. ඉතින් බලමු. මොනවද වෙනස් වෙලා තියෙන්නේ? वे कम लिया मेरे नादान दिल दो नैनों के पेचीदा सौ गलियां रे इनमें खो कर तू मिलता है कहाँ. ඉතින් ඔයාලටත් දැක්කම පේනවා හරිම නිදහස් පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඔව් එනේ. පොඩි එකෙක් වගේ ඉතින් ඔන්න සෙල්ලම් ගියක් දැක්කොත් එතන. ඔයත් නැගලා අර හිලෙන් ගිහින් එන්න. වයස අවුරුදු 12ට අඩු. අපේ සයිස් එකට යන්න ටිකක් හදන්න. අද දවස් හොඳයි නේ. අද දවස් සුපිරි. අද දවස් සුපිරි. මොකද අපි දෙන්න ආව කීයටද මෙහෙට අප වෙලාව බලන්න 10 මාස විතර 10. ඔව් 10 අමාරයි. බලන්න ගොඩාක් දේවල් නෑ. හැබැයි තියෙන ටික මාඩ් ලස්සන ඇර. නිදහසේ අපි දෙන්න පුළුවන් තරම්. නිදහසේ ඉන්න පුළුවන් කපල් වලට. කපල් ගොඩක් හිටියා. ගොඩක් කපල් තමයි ඉන්නේ. ඇයි මේ චූටි බබාලට අර සෙල්ලම් කරන් තියෙන්නේ චූටි බබාලව එක්කගෙන එහෙමත් වෙනවා. හොඳම දේ කියන්නේ අපි පොය අද පොය දවසේ ඇරලා. රෑ 11 වෙනකන් ඇරලා. රෑ 11 වෙනකන් ඇරලා කියලා තිබ්බනේ අරක. ලස්සන නේ ප්ලේස් එක. කොළඹ මෙයාගේ කොළඹ නැද්ද මෙයාගේ තැනක් තියෙනවා කියලා හිතාගන්න ඕනේ. මෙයාගේ ලස්සන පාර්ක් එක. ඇත්තටම ලස්සනයි. දක්ෂිනින් දෙන අවුව ලොකුවට දැනෙන්නේ නැහැ. අනේ අපි යන්නේ දැම්ම coaching එක බලන්න කියලා.
අයියේ අපි කොහෙද යන්නේ? කොහෙද? දියත ස්ටේෂන් එක නම් ඉන්නක් නෑ ඒක. කොහමද යන්නේ? ගියා බෝට්ටුවට ගිහිල්ලා කතා කරලා බලමු. යා. මෙන්න මෙහෙම බෝට්ටුවක් තියෙනවා. ඉතින් බලන්න. එකයි ගියෝ. අපිට යන්න පුළුවන්. දියත ස්ටේෂන්. අපි යනවා යන්න. කොහොමද එක්කන්නේ? යන්න පුළුවන්. මේ තියෙන ටිකට් එක අපි දෙන්න දැන් මේ යන්නේ දියත ස්ටේෂන් එකට යන්න. දියත ස්ටේෂන් එකට යන්න එක්කෙනෙක්ගෙන් රුපියල් 50යි ගන්න. යන්න විතරක් නෙවෙයි යන්නයි එන්නයි දෙකටම රුපියල් 50ක් තමයි එක්කෙනෙක්ගෙන් ගන්න. අපි දෙන්න බෝට්ටුවෙන් අනිත් පැත්තටම ආවා. පළවෙනි පාරට ආව අපි දෙන්නම. ඔව් ඇත්තට මේකේ මේ පැත්තටනේ. පළවෙනි පාරට. ඊළඟ බලමුද? මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලමුනේ. අරම දෙන්නේ මේක පොඩි දූපතක් වගේ නේ. ඔව්. දියත ස්ටේෂන් එකට යන්නේ. ටිකට් ගන්න ඕනෙත් දන්නේ නැහැ නේ පළවෙනි පාරේ යද්දි. ප්ලැට්ෆෝම් ටිකට් ගන්න ඕනද දන්නේ නැහැ. वे कम लिया मेरे नादान दिल दो नैनों के पेचीदा सौगलियां रे इनमें खो कर तू मिलता है कहाँ දියත ගමන ඉවර කරන්න යන්නේ දැන්. අවුව වැඩි. ගොඩක් අවුවයි. හරියටම දැන් කාමාට විතර ඇති. ඒකින්ද අවුව වැඩි ගොඩක්. කාපු එකේ වීඩියෝ එක වෙනම දානවා. ඒක පස්සේ බලන්න. චීස් කොත්තු වීඩියෝ එකක් දානවා. ඉතින් අපි එහෙනම් මේ වීඩියෝ එක ඉවර කරමු.
කරමු. අපි දැන් බස් එකේ නැගලා කොටුවට ගිහිල්ලා එන්න ට්‍රේන් එකේ ගෙදර. බයි. එහෙනම් බයි. ආයි වීඩියෝ එක හම්බෙමු.